සංගීතය කියන්නේ හුදෙක් ශබ්ද සමුදායකට විතරක් නෙමෙයි. යම් හඬකට පුළුවන් නම් පරම්පරා ගණනාවක හදවත් තුළ හැඟීම් අවදි කරන්න. දුක, වේදනාව, ආදරය වගේම සමාජ සත්‍ය වෙනුවෙන් කෑගසන්න. ඒ හඬ අමරණීයයි. දශක 6කට අධික කාලයක් පුරාවට සිංහල සුගම සංගීතයේ යශෝරාවේ වෙමේ අපේ අම්මාවරුන්ගේ කඳුලට, පෙම්වතුන්ගේ සුසුමට සහ පීඩිත ජනයාගේ අයිතියට හඬක් වුණු ඒ අසම සමගාන්ධර්වයාණන් විශාරද නන්දාමාලනී වසර දහස් ගණනක් පැරණි සිංහල සංනිවේදන ඉතිහාසයේ එකම එක කටහඬකට විතරක් පුළුවන් වුණා මුළු රටකම හැඟීම්, වේදනාවන් සහ අයිතිවාසිකම් එකම තැනකට ගොනු කරන්න. ඒ හඬ වෙන කිසිවෙකුගේ නොවෙයි, විශාරද නන්දාමාලනියන්ගේ. නමුත් ඔබ දන්නවද මේ අසම සම ගාන්ධර්වයාණන්ගේ ආරම්භය සූදානම් වුණේ රෝසමල් අතරපු මගක නෙමෙයි. 1943 අගෝස්තු 23 වෙනිදා අලුත්ගම ලෙව්වන් දුව කියන පුංචි ගම්මානයේ පවුලේ 9 වෙනි දරුවා විදියට තමයි උපත ලබන්නේ. ඉතින් ඇයට ජීවිතේ කියන්නම ලොකුම ලොකු අභියෝගයක්. කොළඹ කොටහේන ගුණානන්ද විද්‍යාලයෙන් ඉගෙනම ලබන අතරතුර ඇගේ සිතේ තිබුණු සංගීතයට ඇති දැඩි ආශාව හඳුනාගත්තේ බී වික්ටර් පෙරේරා මහතා. රේඩියෝ සිලෝන් හි ළමා පිටියෙන් ඇරමුණු ඒ පුංචි ගායන හැකියාව තවත් වසර කිහිපයකින් අතියකම නිල නොවන හෘද සාක්ෂිය බවට පත්වෙතයි එදා කවුරුත් සිතුවේ නෑ. 1963 අවුරුද්දේ ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසය වෙනස් කරමින් රන්මුතු දුව චිත්‍රපටයේ පණ්ඩිත අමරදේවයන් සමග ගලන ගඟක ජීවිතයේ ගීතය ගයමින් ඇය සිනමා පසුවිම් ගායනයට පිවිසෙනවා. පසුව තමන්ගේ ශාස්ත්‍රීය දැනුම වැඩි කරගන්නට ඉන්දියාවේ බාත්කණ්ඩේ සංගීත පීඨයට යන ඇය එතැනින් විශාරද උපාධිය ලබාගෙන පෙරලා පැමිණෙන්නේ සිංහල සුගම සංගීතයේ නව සංකේතය බවට පත්වමින්. සන්නාලියනේ, රන්තහඩිය බින්දු බින්දු, අම්මාවරුනේ වැනි ගීත හරහා ඇය මිනිස් සිතේ ගැඹුරුම හැඟීම් ස්පර්ශ කරා. මහගම සේකරයන්ගේ අපූර්වපද සංකල්පනාවන්ට අගේ හඩමුසූ විට ඒවා හුදෙක් ගීත නොවෙයි, මිනිස් ආත්මයේ ප්‍රකාශනයෙන් බවට පත් වුණා. මාතෘත්වය, ජන්මය සහ විරහව ගැන ඇය තරම් සංවේදීව ගැයූ වෙනත් ගායිකාවක් අපේ රටේ සිටිනවාද? නමුත් නන්දාමාලනී කියන්නේ හුදෙක් පෙම් ගීත විතරක් ගැයූ ගායිකාවක් නොවෙයි. 80 දශකයේ අගභාගයේදී රටේ අඳුරුම සහ භීෂණකාරී සමයකදී ඇගේ සිය හඬ සමාජ ආතතියට එරෙහිව අවියක් කරගත්තා. තේ ගීතය සහ පසුව සංගීත ශේෂ්ත්‍රයේ දැවැන්ත පෙරලියක් කර පවන ගී ප්‍රසංග මාලාව හරහා ඇය වේදිකාවට ගොඩ වුණේ සිය ජීවිත තර්ජනය පවා තඹදොයිතුකටවත් මායිම් නොකර එක දිගට දර්ශනවාර්ග 500කට වඩා පවත්වමින් පීඩිත ජනයාගේ දුක සහ අයිතිය වෙනුවෙන් කෑගැසීමට තරම් අසමාන කොඳුනාරටයක් ඇයට තිබුණා. ගායනට විතරක් සීමා නොවී නන්දාමාලනී සංගීත ආශ්‍රමය හරහා නව පරපුරට සංගීත දායාද කළ ඇයට දුෂ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයෙන් සම්මානනීය දර්ශන ශූරී උපාධිය පිරිනැමෙන්නේ ලංකා ඉතිහාසයේ ගායිකාවකට හිමි වූ එවැනි පළමු ගෞරවය සටහන් කරමින් තරල සුගම සංගීතයේ සිට ශාස්ත්‍රීය සංගීතය දක්වාත් ඇර භාෂාවෙන් ගැයූ කුංකුම පොට්ටුවැනි නිර්මාණ හරහා ජාතික සහජීවනය දක්වාත් ඇය තැබූ මුද්‍රාව කිසිදා මකා දැමිය නොහැකි. කාලය ගලා යාවේ, පරම්පරා වෙනස් වේවි. නමුත් යඳමින් මැද තලා පෙලා දෙමුවත් නොසැලෙන අම්මවරුන්ගේ පුත්‍ර සෙනෙහස මතක් කර දෙන ඒ අමරණීය හඬ මේ හෙළ ආරම්භයේ සදාකාලිකව රැව් පිළිරැව් දෙනු ඇත. ජාතියේ හෘද සාක්ෂිය වූ විශාරද නන්දාමාලනියනි, ඔබට අපගේ උත්තමාචාරය.